හරිපතේ good evening හැමෝටම මාව ඇහෙනවද කියලා චුට්ටක් Good evening, sir. Henwa. හරි ඕකේ මම හිතන්නේ ඉස්සරටත් මාව ඇහෙනවා තොර මම හිතන්නේ දැන් අපි first year second year ඉවර වෙලා නේද second year කරන ගමන් ඉන්නේ ඊට පස්සේ තමයි අපි course එකකට මම හිතන්නේ මම second year වලට බඳවා ගැනීමක් කරනකොට කිව්වා course එකක් සම්බන්ධව ඊට පස්සේ තමයි අපේ course එක design උනේ. ඒතකොට මම හිතුවට වඩා ළමයි සංඛ්‍යාවක් තව එන්න බලාගෙනත් ළමයි කොටසක් ඉන්නවා. දැනට ළමයි මම හිතන්නේ 30කට 35කට වගේ ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ සර්වර් විශ්වාස කරලා තමයි එනවා තින්සත් ගොඩ නැගෙන්නේ. තව එන්නත් කිවි මම හිතන්නේ හෙටද 10. ඔව් හෙටත් තමයි කීප දෙනෙක් ඉන්නවා කියලා කිව්වා. කමන්නේ අපි කොහොම හරි වැඩේ ලස්සනට අරගෙන යන්න ඕන. මම මුලින්ම අද දවසේ කියන්නම් කෝස් එක පටන් ගන්න කලින්. පුතේ තව පාරක් කියන්න මාව ක්ලියර් එහෙනවද ඔයාලට? ගැටලුවක් නැද්ද? Nෑ sir, clear. ක්ලියර්නේ ඕකේ. එතකොට මුලින්ම කියන්න ඕන කෝස් එක දැන් ඔයාලා අද පටන් ගන්න දේ එක අපේ ඔයාලා මුලින්ම හිතා ගන්න ඕන කෝස් එකක් දැන් අපි කරන්නේ දැන් මම කෝස් කරන කාලෙත් තියෙනමයි යම් කිසි ආදායම් මාර්ගයකට ඔයාලව අවතීර්ණ කරන්න. කරමු මේ කෝස් එකක් කිරීමේ අරමුණ. දැන් අපි ෆස්ට් ඉයර් එකේ අරමුණ උනේ අපේ එක්සෑම් එක පාස් වීම නේද? සෙකන්ඩ් එකේ අරමුණ දැනට අපේ සෙකන්ඩ් ඉයර් එක්සෑම් එක පාස් වීම. ඒකට මේ කෝස් එකේ අරමුණ මුලින්ම ඔයාලා ඔළුවට දාගන්න මේ කෝස් එක මම ඔයාලට කරන්නේ දැන් අපේ ආයතනය ඕකේ නමුත් ලෙක්චර් පාර්ට් එක කරන්නේ මමනේ. එතකොට මම ඔයාලා වෙනුවෙන් කරන කැපකිරීම සහ කෝස් එක තුල ඔයා මම හදන්නේ කම්පියුටර් සයිඩ් එකකින්. වෙන දෙයක් නෙවෙයි. කම්පියුටර් සයිඩ් එකකින් යමක් කළ හැකි. يعني කම්පියුටර් සයිඩ් එක ඔස්සේ ගමනක් යන්න පුළුවන් කෙනෙක්ව තමයි මෙතනදී නිර්මාණය වෙන්න ඕන. ඒක තමයි يعني මම සහ ඔයාලා අතර තියෙන රිලේෂන් එකේ අවසාන අවුට්පුට් එක වෙන්න ඕන. හරිද? එතකොට මේ අවසාන අවුට්පුට් එකට යනකොට ඔයාලගේ සහ මගේ මේ දෙගොල්ලෝගෙම අතර තියෙන්න ඕන රිලේෂන් එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ මගේ පැත්තෙන් මම උපරිම දේ කරනවා ඔයාලා පැත්තෙනොත් ඔයාලා ටච් එකේ ඉඳගෙන ඒකේ ඕනම දෙයක් දැන් අපි හම්බෙන ටූල්ස් සාමාන්‍යයෙන් ටිකක් වෙනස් ඒවා කියලා මම අදහස් කරන්නේ දැන් මේක එක්සෑම් එකක් පස්සේ දුවන එකක් නෙවෙයි තියෙන්නේ. එක්සෑම් එකක් තියෙන එක හරි. නමුත් මේ අර අපි කැම්පස් එකේ තියෙන දේ වගේ නෙවෙයි. ටිකක් එහා ගිහින් දෙයක් තමයි එතන තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේ කෝස් එක තුල ඔයාලා මොනවාරි රැකියාවක් බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට
දැන් IT වල එක එක ජොබ් කැටගරි තියෙනවානේ මම ඒවා චුට්ටක් කියන්නම් චුට්ටක් මතක් කරනම් ප්‍රශ්න දෙක නිසා එතකොට විවිධ කැටගරි තියෙනවා ඒ කැටගරි වලින් ගේම් එක අරගෙන යන්න ඕන කොහොමද අන්න ඒ වගේ දේවල් ටිකක් අපි බලන්න ඕන කොයි වගේ ඒ කියන්නේ ඔයාලගේ හැකියාව කොයි වගේ පැත්තකටද තියෙන්නේ කියලා මුලින්ම අපි අඳුන ගන්න ඕන. ඒකට මම විවිධාකාර පැතිකඩවල් විදියට කෝස් එකේ කන්ටෙන්ට් ටික ගොඩනගලා තියෙනවා. ඒ කෝස් එකේ විවිධාකාර කන්ටෙන්ට් කීපයක් තියෙනවා. මම හිතන්නේ වලට PDF එක මම දාන්නම්. හම්බුනේ නැත්නම් තව පාරක් කවුරු හරි group එකේ ඉන්නවනම් කෝස් එකේ කන්ටෙන්ට් එක නැවත වතාවක් group එකට දාන්න. මම පෙන්නන්නම් තව ටිකකින්. එතකොට ඔයාලේ කන්ටෙන්ට් තුල අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. දැන් මොකද සාමාන්‍යයෙන් අපි ඔයාලගේ සිලබස් එක තුල තියෙන්නේ වර්ඩ් එක දැන් අපි මම කියන්නේ ඔයාලගේ සෙකන්ඩ් එක තුල තිබ්බේ දැන් ෆස්ට් එකේ තිබ්බේ බේසික් එක. ඔයාලා සෙකන්ඩ් එක තුල තියෙන්නේ Word Excel PowerPoint කියන tools application තුන. එතකොට මම මෙතන අදහස් කරන්නේ Word Excel නෙවෙයි උතන. නේද? මේ කෝස් එකක් තුලින් බලාපොරොත්තු වෙන්න ඕනේ එතනින් එහා ගියපු දෙයක්. ඒක සමහරක් වෙලාවට ඔයාලා ෆස්ට් ටයිම් දන්නේ ෆස්ට් ටයිම් අඳුරගන්නේ ඒ කෝස් වලට කොයි වගේද ඒ කියන්නේ ඒ තියෙන එක එක ටොපික් වලට කොහොමද අපි විවිධාකාර මෙවලම් භාවිතා වෙන්න පුළුවන් ඒ තුලින් මොනවා හරි ඇප් එකක් ඩිසයින් වෙන්න පුළුවන් වෙබ්සයිට් එක නිර්මාණය වෙන්න පුළුවන් ඒ තුලින් මොනවා හරි AI tools කියන ඒ දේවල් පොඩ්ඩක් යූස් කරන්න පුළුවන් ඇනිමේෂන් ෆොටෝෂොප් වගේ දේවල් එක එක පැතිකඩ එක එක රෝල්ස් කීපයක් මේ කෝස් එක තුල කතා කරනවා. ඒතර මම මුලින්ම දෙන අවවාදය තමයි කෝස් එක කරගෙන යනකොට ඔයාලගේ ස්කිල් එක බලන්න අඳුන ගන්න මම ආසයි මෙතනින් ඔයාලගේ මොකද කෝස් එකෙන් එළියට යන දරුවා මොනවා හරි එක්ක ෆොටෝෂොප් වල හරි නැත්නම් Tamanට කියලා වෙබ්සයිට් එකක් හරි Tamanට කියලා වෙනම ඇප්ලිකේෂන් එකක් එක්ක මොනවා හරි ෆෝන් ඇප්ලිකේෂන් හරි වෙබ් ඇප්ලිකේෂන් හරි මොනවා හරි දෙයක් එක්ක එහෙම නැත්නම් හොකට මොනවද වීඩියෝ එඩිටින් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔය අපි හිතමු 3D මොනවා හරි දෙයක් නේද? ඒ හැම පැතිකඩක්ම කවර් වෙන සිලබස් එකක් තියෙන්නේ. ඒතකොට මම බලාපොරොත්තු වෙන්නේ මගේ අවසාන අවුට්පුට් එක ඔයාලා මේ ඔස්සේ යම්කිසි ඉන්කම් එකක් මොනවා හරි ආදායම් මාර්ගයක් හදාගෙන තමන්ට මොනවා හරි දෙයක් මේක ඇතුලේ ලබා ගනී කියන අරමුණ තමයි මගේ ප්‍රස්ත අරමුණ වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට සර්ටිෆිකේට් එක ඒක ඕකේ. හැබැයි මතක තියාගන්න උපාධිය වුණා සර්ටිෆිකේට් එක කියලා කියන්නේ සල්ලි හම්බ කරන්න දෙන මාර්ගයක් විතරයි. ඒ කියන්නේ සුදුසුකමක් විතරයි. හම්බ කරන්න ඕන අපි. පැහැදිලිද? හම්බ කරන්න නම් අපි තුල ස්කිල් එකක් ඩෙවලොප් වෙන්න ඕන ඔටෝමැටික්. නේද? මොනවා හරි ටීචින් එක්ස්පීරියන්ස් එකක් හරි නැත්නම් ඇනිමේෂන් පැත්ත මොනවා හරි දෙයක් හරි අන්න ඒක හොයාගන්නකන් තමයි අපිට චුට්ටක් අමාරුවක් තියෙන්නේ. පැහැදිලිද? ඒක අපි දන්නවා නම් කල්තියාම අපි වෙන වෙන ජොබ් පස්සේ යන්නේ ඒ පස්සේ දුවනවා. ඒතකොට මම මේ කෝස් එකේ මේන අරමුණ ඔයාලා මොනවා හරි හොඳ ඉන්කම් එකකට කවදා හරි දවසක ඒ කියන්නේ මෙතනින් ඉගෙනගෙන මේ අවුරුද්ද ඉවර වෙනකොට එයාලා යම් කිසි දෙයක් ජනවාරි මාසෙ ඉඳන් හරි කමන්නේ තමන්ගේ කියලා බිස්නස් එකක් හරි එහෙම නැත්නම් තමන්ගේ කියලා ව්‍යාපාරයකට හරි කමන්නේ මේ කෝස් එකේ නොලෙජ් එක ඇතුළත් කරගන්න ඇති කියලා. ඒ කියන්නේ ඒ කෝස් එක තුලින් යම් කිසි දෙයක් ඔයාලා කරනවා කියන තැනට එනවනම් මම හිතන්නේ මම සාර්ථකයි ඔයාලා සාර්ථකයි. අන්න ඒක තමයි මේ අරමුණ මේ කෝස් එකේ. පැහැදිලිද? ඒ කියන්නේ ඔයාලා මොනවා හරි මුදලක් හම්බ කරන පුද්ගලෙක් බවට පත් වෙන්න ඕනේ. ඒතර මම එන්නදාම කියනවා ඔයාලා කෝස් fee එකක් ගෙවනවා. ඒ කෝස් fee එකට අදාළ මුදල ඔයාලට හම්බ කරන්න පුළුවන් නම් මොනවා හරි වෘත්තියකින් ඔයාලා එතන ජයග්‍රහණය කරලා ඉවරයි. පැහැදිලිද? ඒක තමයි වෙන්න ඕන දේ. මම මුලින්ම කිව්වේ එකයි මොනවද පැතිකඩ Tamanට ආස කරන දේවල් ටික නම් කරගන්න කියන එක මම ආයෙ පාරක් මතක් කරනවා. ඊපස්සේ මම කතා කරන්නම් කෝස් එකේ ඩියුරේෂන් එක අපිට මාස 8ක් තියෙනවා කෝස් එකේ ඩියුරේෂන් කාලය. ඒතකොට මේ යන්නේ අප්‍රේල් මාසය. මාස 8ක් ඉස්සරහට කියලා කියන්නේ ඇත්තටම දෙසැම්බර් මේ අවුරුද්ද ඉවර වෙනකම් මේ කෝස් එක පැවැත්වෙනවා. ඒ කියන්නේ ඔයාලව
ඒ නිසා දෙසැම්බර් මාසෙ වෙනකම් කෝස් එක පවත්වන්න තමයි ඒ කියන්නේ කෝස් එකේ ඩියුරේෂන් කාලේ සර්ටිෆිකේට් එකේ ටයිප් වෙන කාලේ මාස 8ක්. එතකොට අපි දෙසැම්බර් වෙනකම් කෝස් එක කරනවා. ඒතකොට ඔයාලගේ සෙකන්ඩ් එක්සෑම් වල කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ, බය වෙන්න එපා. අපි එකෙත් පාඩම් ටික කරගෙන යන ගමන් වෙනම දවසක අපි ඉන්නවනේ සෙනසුරාදා දවසේ එඩිට් කරන ගමන් කෝස් එකටත් අදාළ ටයිම් එකක් ඩේට් එකක් ෆික්ස් කරගන්නවා. ඒ විදිහට පැය 2 පැය 3 පැය 4 අපි ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් වෙනකම් මම ඔයාලා වෙනුවෙන් මේ දෙසැම්බර් වෙනකම් මේ කෝස් එක කරනවා. පැහැදිලිද? ඒතර මට මගේ මේන් අරමුණ ඔයාලව හොඳ තැනකට, ඒ කියන්නේ IT ෆීල්ඩ් එකේ මොනවා හරි රැකියාවක නියැලෙන පුද්ගලෙක් වෙන්න තමයි මගේ මේන් අරමුණ වෙලා තියෙන්නේ. හරිද? හරි. එතකොට ඒ කොටස් දෙක ඕකේ. කෝස් එකේ කන්ටෙන්ට් ටික බැලුවා. කියන මම චුට්ටක් ඔයාලට දැන් මේ වෙනකොට ගෲප් එකට වෙන්නලා තිනවද PDF එක කවුරුද කියන දරුවෙක්? ඔව් සර්. කියනනේ. හරි. ඒක පොඩ්ඩක් view කරගන්න කොහොමද? මම ස්ක්‍රීන් එකෙත් ඕනනම් දාන්නම්. මම හිතන්නේ මට මතකයි කෝස් එකේ කන්ටෙන්ට් එක. ඒ නිසා ඔයාලා ගාව view වෙලා තියෙනවා නම් හොඳයි. ඒතර ඔයාලා පළවෙනි ටොපික් එක විදිහට තියෙන්නේ මම ඔන්න පොඩ්ඩක් මතක් කරනම් බෝඩ් එක චූස් කරලා මුලින්ම තියෙන්නේ introduction to computer. පරිගණකය හඳුනා ගැනීම තමයි මුලින්ම තියෙන්නේ නේද? කම්පියුටර් කියන්නේ මොකක්ද? අපි ෆස්ට් ඉයර් වල කතා කරේ data information අන්න ඒ දේවල් ටික තමයි අපිට පළවෙනි ටොපික් එක විදිහට කතා කරන්න තියෙන්නේ. ඊගොල්ලෝ තියෙනවා office package එක නේද? office package එකේ දාලා තියෙන්නේ word excel powerpoint access කියන කොටස් හතර කතා කරන්න. ඊට පස්සේ තමයි එන්නේ web design. අන්න එතනින් තමයි මම හිතන්නේ ඔයාලට ගොඩක් ඒ කියන්නේ නොහුරු ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න කොටස තියෙන්නේ. පැහැදිලිද? එතකොට මට කියන්න කවුරු හරි මෙතන දරුවෙක් වෙබ් ඩිසයින් කියන කොටස කරලා තියෙන දරුවෙක් ඉන්නවා. ඊට මට හෑන්ඩ් රේස් කරන්න බලන්න. වෙබ් ඩිසයින් ඊට කලින් ඉගෙනගෙන තියෙන දරුවෙක් ඉන්නවද? කවුරුත් නැහැ. නේද? පස්සේ වෙබ් ඩිසයින් වල අපි කතා කරනවා මොනවද කියලා බලමු අපි. HTML, CSS, PHP use කරලා ලස්සන වෙබ්සයිට් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ? ඊට වඩා WordPress කියලා වගේ ඒවාත් තියෙනවා. මම ඒවත් යූස් කරන විදිය කියලා දෙනවා. දේශීයම වෙබ්සයිට් එකක් හදාගන්න විදිය. සේජිවා චුට්ටක් බලමු. හරි. දිල්ලානේ කරලා තියෙනවා. ගොඩක් හොඳයි. එහෙම කරලා තියෙනකොට අනිත් අයත් අප්ඩේට් වෙනවා. කර කර අපිට යන්න තියෙන ඉස්සරහට. මම මේකට අමතරව තව දේවල් එකතු කරලා කරනවා ඔයාලා කෝස් එක තුල. දන්නවනේ මගේ මේන් අරමුණ මොකක්ද කියලා. ඔයාලා ආස කරන දේවල් තියෙනවා නම් තව කියන්න මම ඒවත් කෝස් එකේ කන්ටෙන්ට් වලට ඇතුළත් කරන්නම්. වීඩියෝ එඩිටින් හරි මියුසික් එඩිටින් හරි මොනවා දෙයක් අපි ඇඩ් කරලා ලස්සන විදියට කෝස් එක අරගෙන යමු. සහ ඔයාලගේ ඉන්කම් හොයන්න. ඔයාලා ඉන්කම් එක තමයි ඕන. පැහැදිලිද? ඔයාලගේ ඉන්කම් ඩෙවලොප් වෙන්න ඕන. ඔයාලා මුදල් හම්බ කරනවා කියන්නේ මම තමයි මුලින්ම සතුටු වෙන්නේ. ඒකට එන්න ඕනේ හැමෝම. ඒක තමයි මගේ කෝස් එකේ පරමාර්ථය. හරි. එතකොට මෙතනින්ද මේ බේසික් ඇන්ඩිනීම ඉතින් අර සාමාන්‍ය දැන් හිතන්නකෝ ඉතින් ෆස්ට් ඉයර් ළමයි නම් අවුලක් නැහැ. ඔක්කොම හිටියා නම් ඒකට බේසික් එක දන්නවා. අපිට දවසක් හෝ දෙකක් වගේ දාලා බේසික් එක ඉවර කරන්න පුළුවන්. හැබැයි දන්නවනේ. එතකොට මට කියන්න අපේ සෙකන්ඩ් ඉයර් නැති ළමෙක් මට අත උස්සන්න මෙතන ඉන්න. සෙකන්ඩ් ඉයර් නැති. ඒ කියන්නේ මෙතන ගොඩක් දරුවෝ සෙකන්ඩ් ඉයර් දරුවෝ. සෙකන්ඩ් ඉයර් නැති දරුවෙක් මට අත උස්සන්න පොඩ්ඩක්. සෙකන්ඩ් ඉයර් වල නෑ කෝස් එකේ ඉන්නවා. දෙවන වසර නෑ කෝස් එකේ ඉන්නවා. එන්න දරුවෙක් අත උස්සන්න. එහෙම දරුවෙක් නෑද? ඔක්කොම සෙකන්ඩ් ඉයර්ද? මගේ සෙකන්ඩ් ඉයර් ඔක්කොම ක්ලාස් එකේ දරුවෝද මෙතන ඉන්නේ. එන්නේ ගොඩක් කට්ටිය කියනවනේ.
එක දරුවෙක් ඉන්නවා. පුතේ මට කියන්න ඔයා ෆස්ට් ඉයර්ද නැත්නම් ජපුර කරන්නේ නැතුව කෝස් එකට විතරක් ආපු දරුවෙක්ද මට චුට්ටක් මෙසේජ් එකකින් දෙන්න. සර් මම රෝණ යුනිවර්සිටි එකේ මේ ඔව්. කෝස් එක කරන් තමයි ආවේ. හරි. පුතේ ඉන්ටර්නල්ද ඉන්නේ එක්ස්ටර්නල්ද? පුතේ ඔයා ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද? සර් හරි ඕකේ. හරි. එතකොට එහෙම මට පොඩ්ඩක් මැසේජ් එකක් පර්සනල් දාලා තියන්න මගේ WhatsApp නම්බර් එකට. තියෙනවද කියලා හිතනවා මට දාලා චුට්ටක් තියන්න. මම එතන අදහස් කරේ මෙන්න මේදී දැන් අපි සෙකන්ඩ් ඉයර් වල අයිකන් වයිස් ඒ දරුවා මට කතා කරන්න මම ඒ දරුවට වෙනුණු සොලියුෂන් එක කියන්නම්. සෙකන්ඩ් ඉයර් වල ඔෆිස් පැකේජ් එකට අදාළ වර්ඩ් කියන කොටස අපි මේ වෙනකොට කවර් වෙනවා. ඊගාවට ඒ සිලබස් එක තුලම Excel කියන කොටසක් කවර් වෙනවා. PowerPoint කියන කොටසක් කවර් වෙනවා. වල කවදාවත් ඉගෙන ගත්තේ නැති විදියට. ඒ කියන්නේ අයිකන් වයිස් අපි කරන්නේ. ඒතර වර්ඩ් එකේ තියෙන සියලුම අයිකන් අපි කරනවා. එතකොට Excel වල PowerPoint වල අයිකන් වයිස් කරන නිසා මම හිතන්නේ මට ආයෙක කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. දැන් මම වර්ඩ් වල භාගයක් කරලා තියෙන සෙකන්ඩ් ඉයර් දරුවන්ට ඊට පස්සේ එකකින් අදාළ එක ක්‍රියාකාරකම් ටිකකුත් මම කරනවා. ඒත් කාලේ තියෙනවනේ. ඒ නිසා මේ තුන විතරයි සෙකන්ඩ් ඉයර් දරුවන්ට උගන්වන්නක් තියෙන්නේ. ඒත් මම මේ ටික කෝස් එකත් එක්ක ඔයාලගේ අදහස් උදහස් මත බලමු. මෙතනත් කරන්න ඕන නම් මට මේ ටික ආයෙ කරන්න පුළුවන්. අර දරුවාට මම මේක දෙන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මට කියන්න බෑ යෝජනා කරන්න. දැනට මේ Word Excel PowerPoint කොටස සිලබස් එකේ තියෙන කොටස මම ආයසරයක් කෝස් එක තුලත් කරන්න ඕනද නැත්නම් අපේ දෙවන වසර මේ තුන් දෙනා නිසා ඒ ටික ප්‍රමාණවත්ද ඒක චුට්ටක් කියන්න. අයිඩියා දෙන්න. සර් ඔව්. සර් අපිට සෙකන්ඩ් ඉයර් එකේ මේ ඔෆිස් පැකේජ් එකම කතා කරන නිසා අයිකන් වයිස් එක නිසා මට හිතෙනවා අවශ්‍ය නැද්ද කියලා. අනිත් අය කොහොමද? ඒ කියන්නේ මේක අයිකන් වයිස් ඔයාලට සෙකන්ඩ් ඉයර් වල කතා කරනවා. මේක බහුතරයක් දරුවෝ සෙකන්ඩ් ඉයර් දරුවෝ. එතකොට මේ ටික ආයි මම කෝස් එක තුලත් කතා කරන්න ඕනද නැත්නම් ක්‍රියාකාරකම් ටික විතරක් කතා කරන්න ඕනද මොකක් කර දෙයක් කියන්න බලන්න. මම අයිඩියා නැද්ද? මැසේජ් එකකින් හරි දාන්න chat එකට. එහෙනම් මේක දැන් එක දරුවෙක් එක මම යව එක දරුවෙක් ඉන්නවා. ඒ දරුවෝ මට මැසේජ් එකක් දාන්න කියලා මම කිව්වා. හරි ඕකේ. ක්‍රියාකාරකම් එක්ක දැන් සර් නෝට් ඕකේ එක තියෙනවා. ප්‍රැක්ටිකල් ටික ගොඩක් වටිනව නේද? ප්‍රැක්ටිකල් සයිඩ් එක කියන්න. අරක තියරි ටික කරන හින්දා නේද? ඕකේ. දැන් මේකේ අපි තියරි නෝට් එක දීගෙන යන නිසා මේකෙන් වෙන්න ඕන ක්‍රියාකාරකම් ටික. ඒ කියන්නේ විවිධාකාර වර්ඩ් වල ක්‍රියාකාරකම් තියෙනවනේ. නේද? දැන් වල ටයිප් සෙටින් ටික හදාන්න පුළුවන් වර්ඩ් වලින්. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම ඔය මොකක් හරි ටේබල් එක ටයිම් ටේබල් එකක් නේද? ඊට පස්සේ ගත්තොත් ස්පෙෂලි ටයිම් මේ මොනවද ටයිප් සෙටින් ටික. අන්න ඒ වගේ දේවල් ටික යූස් කරන විදිය මම වර්ඩ් වලින් කියලා දෙන්නම්. Excel නම් ගොඩාක් දිගයි. ඒ කියන්නේ ඒක ක්‍රියාකාරකම් තියෙනවා මරුවට. පැහැදිලිද? ඒ අයිකන් ටික මම හිතන්නේ ඒක සෙකන්ඩ් ඉයර් ඇතුලේ අයිකන් කතා කරාට ඒකේ තියෙන ක්‍රියාකාරකම් ගොඩාරියක් සෙකන්ඩ් ඉයර් සිලබස් එක තුල අපිට පේපර් එකක් බේස් වෙච්ච එකක් නේ තියෙන්නේ. එතන මෙයාගේ තියෙන ක්‍රියාකාරකම් නම් ගොඩාරියයි. Excel වලින් පට්ට ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. එන ආසෙක තියෙනවා. එතන සේවකයෙක්ගේ වැටුප් හදන විදිය, පේරෝල් සිස්ටම් හදන විදිය, ඒවා ටික හදලා ගත්තාම නිකන් මරු. එන මේ කියන්නේ මානව ගැම්මක් එනවා. ඒ තමන්ට තමන්ගේ වියදම් ටික උනත් ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙන විදිය Excel වලින් හදන්න පුළුවන්. ඊට පස්සේ PowerPoint එකෙන් කාටුන් වගේ දේවල් හදන්න පුළුවන්. චුටි චුටි ඇනිමේෂන් කාටුන් හදන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් වල ක්‍රියේට් භාවය හදන් ඒ දේවල් ක්‍රියාකාරකම් තුලින් එන අයිකන් වයිස් නෝට් වගේ දෙන්නේ නැතුව
මොකද icon wise note ටික second year තුල යනවනේ. එහෙම නැතුව course එකකට base වෙච්ච විදියට මම උගන්වනවා. course එකකට base ඒ කියන්නේ වෙනම PDF එකක් දෙනවා. වෙනම Word වලට වෙනම PDF එකක් දෙනවා. පටල ගන්න එපා. second එකේ දෙන PDF එක වෙනස්. course එක තුල දෙන PDF එක වෙනස්. පැහැදිලිද? PDF දෙකක් තමයි හම්බ වෙන්නේ. course එකේ තියෙන දේවල් වෙනම අරන් තියාගන්න ඕන. හරිද? ඒවයින් පාඩම් කරන්න යන්න එපා. second year exam එකේම ලියනකොට. පැහැදිලිද? මේ එකක්වත් අර මම හිතන අපේ ළමයට ට්‍රැක් එහෙම නැහැ නේද? නිකන් අර ට්‍රැක් පයින් ගති එහෙම නැහැ කියලා හිතනවා. මේ course එකේ තියෙන දේවල් එහෙම exam pass පාඩම් කරන්න එපා. Word Excel PowerPoint එකට මම ලස්සන ටියුට් තුනක් දීලා තියෙනවා second year group එකට. දැන් මේකේන recording ටික වෙනම group එකකට තමයි දාන්නේ. group එකට වඩා මම තර කියන්නම් කොහෙද කියලා. එකත් හොඳයි ආපු එකට ඔයාලට හම්බ වෙනවා හෙට අනිද්දාම learning management system එකක්. ඒ කියන්නේ ICT වලට අපේ course එකට තියෙන Tamanට app එකක් විදියට use කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් ඔස්සේ link වෙන්න link වෙච්ච learning management system එකක්. දැන් ඔයාලා campus එකේ තියෙනවා LMS එකක්. ඔයාලා use කරනව නේද? recording එක දාන්න LMS එකට නේද? නැද්ද? ඔව් සර්. LMS ඔව් සර්. ඒ වගේ LMS එකක් ඔයාලට හම්බ වෙනවා. ඒතර මම group එකට recording දාන්න යන්නේ නැහැ. මම LMS එකට upload කරන්නම් recording එක. recording එකේ link එක. ඒතර ඒක click කරාම YouTube වලින් ඒක open වෙනවා. පැහැදිලිද? එහෙම හොඳයිද? ඔයාලගේ අදහස් එක්ක දෙන්න පුළුවන් ඕනම දෙයක්. එහෙම හොඳයිද? එතකොට group එකට නෙවෙයි වැටෙන්නේ WhatsApp group එකට නෙවෙයි. අර app එකක් කරා web එකක් කරා යන learning management system එකට තමයි වැටෙන්නේ. එහෙම හොඳයිද? දැන් group හොඳයි. වලද කොහොමද? හරි. ඒක චුට්ටක් කියන්න කොහොමද වැඩේ වෙන්න ඕනේ කියලා මම මේ ඔක්කොම දේවල් ටික LMS එකක් කරා කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒකෝර මම මේකට තව චුට්ටක් එකතු කරන්නම්. මේ තුන් දෙනා පැහැදිලි. ඒක ඔයාලට දැන් ඔයාලා payment එකක් කළා හැමෝම මම හිතන group එකේ ඉන්න හැමෝම full payment එක කරපු මම හිතන දරුවෝ 6ක් 7ක් වගේ ඉන්නවා. 4ක් 5ක් 6ක් වගේ මම මතක විදියට පුළුවන් ඒකලගේ එයාලගේ බැංක් ස්ලිප් එකයි ඒ chat එකයි මම කවදාවත් මගේ ෆෝන් එකේ chat delete කරන්නේ නැහැ. පැහැදිලිද? මගේ ෆෝන් එකේ කවදාවත් chat එකක්. ඒ කියන්නේ ඔයාලා මට හිතන්නකෝ 2020 message එකක් දැම්මා කියලා ඒකුණක් ගන්න පුළුවන්. මම කවදාවත් chat delete කරන්නේ නැති ගුරුවරයෙක්. පැහැදිලිද? මොකද මම ළමයාව අඳුරගන්නේ chat එකකින්. ඒ නිසා සේව් කරලා නැති ළමයි මම ගොඩක් ළමයි ඉන්නවනේ. years 3කම ළමයි ටික මැසේජ් කරන්න ගත්තාම හිතා ගන්න බෑ. තව කෝස් වල ළමයි, A level ළමයි, O level ළමයි හැමදේම. මම chat කවදාවත් delete කරන්නේ නැහැ. මගේ හැමදාම phone එකේ storage full. ඒ වගේම ඔයාලා කියනවා lag එක තිය උපරිමයි. එතකොට ඔයාලා මේ වෙනකොට payments කරපු receipt එක හෝ මෙන්න මේක හොඳට අහගන්න. payment කරපු receipt එක ළඟ තියෙනවා නම් වඩාත් වටිනවා. මේ first payment එක වෙනකන් විතරක් first payment එක කරපු receipt එක ඔයාලා ගාව මේ වෙලාවේ නැත්තම් ඔයාලා දැම්ම ටක් ගාලා බලන්න නැත්තම් සර්ට message එකක් දාන්න ඔයාලගේ එකේ මොකක් හරි chat එකේ තියලා තියෙනවා නම් මං අතේ අනිවාර්යෙන් එක තියෙන්න ඕන. ඔයාලා නැවතුව තවත් එක දෙන්න පුළුවන්. එතකොට මේ නැත්තම් දැනට මට මේ රෙජිස්ටර් වල ටික කරනකම් LMS එකේ ඔයාලව රෙජිස්ටර් කරලා ඔයාලගේ රෙජිස්ටර් නම්බර් එක දීලා ඊට පස්සේ ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් ටික එකට අප්ලෝඩ් වෙනකම් ඔය රිසිප්ට් එක ඔයාලා ගාව තියෙන්න ඕන. ෆස්ට් පේමන්ට් එක කරපු රිසිප්ට් එක. චුට්ටක් ඇන්ඩ්‍රෙස් කරන්න බලන්න දැනට මේ පේමන්ට් කරපු රිසිප්ට් එක ෆොටෝ එකක් හරි එහෙම නැත්නම් රිසිප්ට් එක හරි මේ වෙනකොට ඔයාලා ගාව තියෙන ළමයි ටික අත උස්සන්න. හරි. ළමයි 7 දෙනෙක්
9යි 10යි. ඕකේ. නැති දරුවෙක් ඉන්නවා නම් මට වහාම මැසේජ් එකක් ක්ලාස් එක ඉවර වුණාම හරි කමන්නේ දාන්න ඕන. මට දැන් ෆෝන් එක බලන්න විදියක් නැහැ. මේ පළවෙනි පේමන්ට් එක. ඒක ෆුල් පේමන්ට් කරපු කට්ටිය අනිවාර්යෙන්ම තියාගන්න. අනිවාර්යෙන්ම තියාගන්න. තුටි දවසක් මට LMS එකේ ඔයාලව රෙජිස්ටර් කරලා ඒ ටික ඕකේ වෙනකම් මට පොඩ්ඩක් තියාගන්න. මොකද මට පළවෙනි පේමන්ට් එක දාලා ඔයාලව රෙජිස්ටර් කරපු ගමන් මට ලේසි ඉතුරු දේවල් ටික කරන්න. පැහැදිලිද? ඒ නිසා මම ආයෙ පාරක් කියනවා මුදල් බැන්ද එක්ක ට්‍රාන්ස්ෆර් කරපු රිසිප්ට් එක හරි PDF එක හරි දැන් ගෲප් එකේ ඉන්න කට්ටිය විතර මට අනිත් අයගෙන් ප්‍රශ්නයක් නැහැ. අපේ පේමන්ට් කරපු ගෲප් එකේ ඉන්න දරුවන්ට ඔය 2500 මුදල හරි 12500 මුදල හරි කරපු කට්ටිය ඒ රිසිප්ට් එක ළඟ තියාගන්න. PDF එක හරි කමන්නේ. ළඟ තියාගන්න මට තහවුරු කරගන්න ඕන. මට බැංක් එකත් එක්ක චෙක් කරන්න පුළුවන්. මොකද මම අර ඩිෆරන්ස් මොනවද ගොඩක් account number දුන්නානේ. නැත්නම් ඒක පැටලෙන සහගතයි පුතේ මම මේක ආයතනයට යවන්න ඕන. ඒ නිසා නැවතවතාවක් කියනවා මම රෙජිස්ටර් කරනකම් ඒ රිසිප්ට් එක ඔයාලගේ ගාව තියාගන්න. හරි එහෙනම් වැඩේ ඕකේ. ඒකත් ඔන්න මම කිව්වා. පේමන්ට් අද හෙට ඕන තමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතා කියන අලුතෙන් ජොයින් වෙන දරුවෙක්ටද නැත්නම් ෆුල් පේමන්ට්ස් එකමද? මට පොඩ්ඩක් පැහැදිලි නෑ මැසේජ් එක. ඒක පොඩ්ඩක් අහන්න කියන්න. එතකොට නෑ පේමන්ට් සම්බන්ධව මම කතා කරන්න තියෙන්නේ 2500 පේමන්ට් එක හරි ෆුල් පේමන්ට් එක හරි කරපු දරුවෝ ඒ රිසිප්ට් එක ළඟ තියා ගන්න ඕනේ. පැහැදිලිද? ඒතර මන්ත්ලි කරන කට්ටිය 2500 ගානේ මන්ත්ලි කරගෙන ගියා නම් හරි පේමන්ට්ස් ෆුල් පේමන්ට්ස් කීපයක් කරලා තිබ්බා මම දැක්කා. එතකොට එයාලගේ රිසිප්ට් එක දැන් ළඟ තියා ගන්න. මම LMS එකේ මේ සියලු data අප්ඩේට් කරන තුරු තමන්ගේ data සම්පූර්ණයෙන් අප්ඩේට් වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ payments තමන්ටම බලා ගන්න පුළුවන් date එකත් එක්ක. එතකන් ඔය රිසිප්ට් එක චුට්ටක් ළඟ තියා ගන්න. මට මේ ටිකේ චුට්ටක් බිසීකම වැඩි පුතේ මේ අවුරුදු සීසන් එකයි ඊගාවට ඔය ළමයිගේ ක්ලාසස් වලයි මේ දේවල් නිසා මේ මට ඒ ටික හරියට මැනේජ් කරගන්න තාම ටයිම් එක මදි වුණා. ඒ නිසා මට දැන් නිවාඩු සතියක් කියන නිසා මට මේ දේවල් ටික මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හරිද? එතකන් ඒ ලීම ඉෂ්ට කරලා තියාගන්න. ඉතුරු පේමන්ට් එක. ඉතුරු පේමන්ට් එක ඇට්ටුවා නෑ පුතේ. මම පේමන්ට්ස් එක දැන් ඔයාලා රෙජිස්ටර් කරාට පස්සේ මම කියන්නම් කොහොමද ගෙවීම් කටයුතු ටික වෙන්න ඕන කියලා. දැනට ප්‍රශ්නයක් නෑ පුතේ. හරි නේද? හරි. එතකොට පේමන්ට් සම්බන්ධව කිව්වා ඔයාලට LMS එකක් හම්බ වෙනවා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. මොකක්ද නේද කියන්න ඕනේ නේ. LMS කියන එකේ තේරුම මොකද්ද පුතේ? මම කියවුණා. learning management system. ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්. ඒ කියන්නේ කළමනාකරණ පද්ධතිය. එතකොට මේ LMS එකක් හම්බ වෙනවා ඔයාලට. මොකද ඒකේ තමයි අපි රෙකෝඩින් ටික එහෙම දාන්නේ. සහ ඔයාලගේ payments ගත් ඒවා payments කියපු date ටික කොච්චර payment එකක් ගෙවන්න තියෙනවද ඒ විස්තර ටික ඔයාලගේ personal details ඒ ඔක්කොම ටික LMS එක කරා බලා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? මට මේ දේවල් හදා ගන්නකම් තුටි කාලයක් දෙන්න. මට මේ ටික ඔක්කොම ටික දැන් තනියම කරන්න ඕන ඒ නිසා. හරි නේද? හරි. ඒ නිසා රිසිප්ට් එක තියාගන්න මම වැඩේ ඕකේ කියනකම්. හරි. දෙවෙනි කාරණාව. එතකොට ඒ ටික ඕකේ. දැනට අපේ කෝස් එකට දැන් මේ ෆස්ට් ඩේ නිසා මෙච්චර කතා කරන්නේ. ෆස්ට් ඩේ එකට ඔයාලට ගන්න ඕන පිටු 80 තනි රූල් පොතක් හෝ පොතු රූල් පොතක් ඒක ඔයාලා කැමැත්ත පිටු 80ක් ඇති අපිට. මම හිතන විදිහට දැනට නැත්නම් අපි 80 නෙමෙයි 120ම ගමුකෝ පුතේ. ආයෙ මොකද නැත්නම් පොත් දෙකක් යන්නේ. කෝඩින් එහෙම ලියනකොට පොඩ්ඩක් වැඩි වෙනවා. 120 පොතක් ඇති. පැහැදිලිද? වෙනම ලස්සනට කෝස් එක දාලා ඩිප්ලෝමා ඉන් ICT කියලා කෝස් එක කියලා දාලා පිටු 120 පොතකට ලස්සන කවරයක් එහෙම දාලා හදා ගන්න ඕන. මොකද්ද අපේ කෝස් එකේ තියෙන දේවල් ටික ලියන්න. ඒතර ඒකේ පළවෙනි පේජ් එකේ මම ෆස්ට් ඩේ නිසා කියන්නේ මම ආසයි අර
ඔය තැන් වල ලියන්න එපා. පැහැදිලිද? ඔයා මගෙන් අහුවොත් එහෙනම් පුතාලා කෝස් කලින් කරපු කෝස් එක නෝට් පෙන්නන්න කියලා 2014 ඉඳන් මම අතේ කරපු කෝස් වල නෝට් ටික ගන්න පුළුවන්. දැනට මම ලස්සනට කවර දාලා මම පෙන්නන්නම්. ලස්සන කවර දාලා රූප අලවලා නේද? ඒක පිළිවෙලයි ලස්සනයි. හැබැයි මම කාටවත් නෝට් දෙන්නේ නැහැ. ඒක මගේ IT නෝට් දෙන්නේ නැහැ. මොකද එතනින් මමත් ඉගෙන ගත්තේ. ඒ නිසා මම 2014 මම කරපු පළවෙනි IT කෝස් එකේ නෝට් එක ඉල්ලුවොත් ඒකත් ලස්සනට පිරිසිදුව දෙන්න පුළුවන් හැකියාව මං ගාව තවම තියෙනවා. පැහැදිලිද? ඒ නිසා මම මේ කියන්නේ අපි දැන් ලොකුයිනේ නේද? අපිට ඕනේ ඕලුවට යනවා සර්. එහෙම හිතන්න එපා. මතක ශක්තිය කියන දේ කොහොමත් අපිට එන්න වැඩි වෙනවා ගන්න වෙන්නේ අඩු වෙන එක. නිසා මේක ලස්සන පොතක පතක ලියලා තිබ්බොත් නේද? අනාගතේ ඉන්න ළමයිට හරි කමන්නේ මේ කරපු කෝස් එකක් කියලා හරි කමන්නේ පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ නිසා ලස්සනට පොත තියා ගන්න ඕන. දැන් මම වෙන වෙනාවට කියනවා පොතෙන් පෙන්වන්න කියලා. එක සීරීස් එක පොතක් අරගෙන ලස්සන පළවෙනි පේජ් එකේ ගන්න ඕන කොහොමද? මේ පොත ලස්සන හදලා ඩිප්ලෝමා ඉන් ICT කියලා දාලා ඩිප්ලෝමා ඉන් ICT තමන්ගේ නේම් එක දාලා තමක් ලස්සන කවරයක් හරි නැත්නම් කම්පියුටරයක් හරි ඇඳලා මොනවා දෙයක් තියෙන උන ලස්සනට පොත. පැහැදිලිද? ඊට පස්සේ මේ පොත සම්පූර්ණයෙන් පෙරලනකොට මේ පළවෙනි පැත්ත පෙරලනකොට හම්බෙනවනේ පිටුව. පැහැදිලිද? එතන තියෙන්න ඕන කෝස් එකේ කන්ටෙන්ට් ටික. දැන් ඔයාලට මම PDF එකක් මේ වෙනකොට දාලා තියෙනවා. දාලා තියෙනව නේද? කෝස් එකේ කන්ටෙන්ට් වල පෙළ ගැස්ම දාලා තියෙනවා. ඒතර මොනවද තියෙන්නේ? Introduction to Computer, Microsoft Office Package, Word, Excel, PowerPoint, ඊගාට web design, ඒකේ HTML, CSS, PHP කියලා දාලා තියෙනවා. ඊගාට programming කියලා දාලා තියෙනවා. Python, flowchart, pseudocode ඒ වගේ ලස්සන කන්ටෙන්ට් ටිකක් දාලා තියෙනවා. ඒ කන්ටෙන්ට් ටික මේ පොත පෙරලනකොට හම්බෙන පළවෙනි එකේ කෝස් කන්ටෙන්ට් කියලා දාලා ඒ අදාළ කෝස් එකේ තියෙන කැටගරි ටික ලියන්න ඕනේ. පැහැදිලිද? ලස්සන අත්අකුරින් නිකම්ම මේ දැන් ඔක හදිස්සියට කිව්වට තේරෙන්නේ නැහැ නේ ඔයාලට. ඒ නිසා මේ දේවල් ටික මේ වෙනකොට වෙලා තියෙන්න ඕන. මේ වෙනකොට කියන්නේ ඊගා වීක් එකේ එනකොට ඒ ටික කම්ප්ලීට් තියෙන්න ඕන. මම නීති දානව නෙවෙයි. ලස්සනට වැඩේ අරගෙන යන්න තමයි මේ දේ කරන්නේ. පැහැදිලිද? මෙසේ කවුරු හරි දෙන්න ඔයාලා කෝස් එක කරපු පොත චුට්ටක් බලන්න. මෙන්න බලන්න කෝස් එකේ තියෙන ලස්සන. මේ කෝස් එක තුලින් ඒ පොත තුලින් තමන්ට තව තවත් ආසිට වෙනවා IT ටික ඉගෙන ගන්න. හරි. ඒ නිසා මේ වැඩේ වෙන්න ඕන ඊළඟ සතියේ ක්ලාස් එකට එනකොට මෙහෙම පොතක් අරගෙන ලස්සන කවරයක් දාලා ඒකේ පළවෙනි පිටුව පෙන්නනකොට කෝස් එකේ කන්ටෙන්ට් ටික ලස්සනට ලියවිලා තියෙන්න ඕන. හරි නේද? හරි. ඔන්න ඒ වැඩේත් වෙලා තියෙන්න ඕන ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට. මම පොත අහඹු ලෙස කියනවා පුතේ පොත චුට්ටක් පෙන්නන්නකෝ කියලා. ඒක වීඩියෝ එක ඔන් කරලා නැත්තම් ඒ වෙලාවේ ෆොටෝ එකක් හරි කමන්නේ පෙන්නන්න ඕන මෙන්න සර් පොත කියලා. මම අහඹු ලෙස අහනවා. පොත ඉන්නකෝ පොඩක් පොත පෙන්නන්නම පුතේ කියලා. හරි. නිසා සර් එක වැඩ කරද්දි ටිකක් ලස්සනට පිළිවෙලට වැඩේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගෙන් හොඳට හරි. එතකොට ඔන්න වැඩක් දුන්නා. මේ වැඩේ පැහැදිලි කියන කට්ටිය කෝ බලන්න. මේක පැහැදිලිද? මම කිව්ව දේ. හවුද නැද්ද? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. හරි. එහෙනම් මේ වැඩේ අපි ඊළඟ දවසේ ක්ලාස් කරනකොට වැඩේ වෙලා තියෙන්න ඕන. හරි. මෙන්න මම ඒක දෙක ඕකේ. ඊළඟ සතියේ ක්ලාස් එකට සෙට් වෙනකොට ඔයාලගේ රෙජිස්ටර් ටිකක් සම්පූර්ණයෙන් ඉවර වෙලා ඔයාලට LMS එකක් ගන්නට සෙට් වෙලා තියෙයි කියලා මම බොහෝ විශ්වාස කරනවා. මේ දේවල් ටික ඔක්කොම ටික බැලන්ස් වෙයි කියලා. හරි නේද? හරි. එතකොට මේ ටික හරි. කෝස් එකේ තියෙන මේ මොනවද ඔය අපි කතා කරන ප්‍රෝග්‍රෑමින් ඊට පස්සේ අපි කතා කරන වෙබ් ඩිසයින් පැත්ත, ඇනිමේෂන් පැත්ත ඊට පස්සේ ගත්තොත් එහෙම තාම මොනවද අපි තිබ්බේ? ඔය වීඩියෝ එඩිටින් පැත්ත, ෆොටෝෂොප් පැත්ත
මෙන්න මේ වගේ තියෙන icons අපි ලස්සනට අඳින්න ඕන. ලස්සන රූප අලවන්න ඕන. එතකොට තමයි ඒක ආය ආය කරද්දී ලස්සනයි. ඒක මට කරන්න හිතෙනවා කියන තැනට එන්නේ. එකයි 120ට වැඩි වුණත් කමන්නේ පොත. සාමාන්‍ය 120 ප්‍රමාණවත් ඒක කියලා හිතනවා මම. 120ට වැඩි වුණත් කමක් නැහැ පොත. පැහැදිලිද? අවුම 120ක් තියෙන්න ඕන කියන අයිඩියා එක තමයි මං ගාව තියෙන්නේ. 120 කට රුපියල් 500ක් විතර එනවා නේද? හරි. එතකොට මේ වැඩේ ලස්සනට කරලා තියන්න. ඒ ටික ඕකේ. ඊළඟට ඒ කෝස් එකේ කන්ටෙන්ට් ටික ඉවරනට පස්සේ ඔයාලා ලියන්න ඕන ඔයාලගේ පළවෙනි ටොපික් ටික මොකක් කියලාද? Introduction to Computing කියලා. එතකොට පරිගණකයේ හඳුනා ගැනීම තමයි අපේ පළවෙනි මාතෘකාව. මේ මාතෘකාව යටතේ අපි දවසක් හෝ දෙකක් වගේ කතා කරද්දී මේ මාතෘකාව අපි ඉවර කරනවා. ලොකු දෙයක් ඉතින් බේසික් එකේ කතා කරන්න නෑනේ. බේසික් එක කතා කරා කියලා ඒකෙන් අපිට සල්ලි හොයන්න බෑනේ නේද? තියරියක් නේ තියෙන්නේ. data කියන්නේ මොනවද? information input output storage CPU RAM ROM ඔය වගේ normal basic එක. මම කෝස් එක තුල වැඩිපුරම ප්‍රැක්ටිකල් සයිඩ් එක තමයි බර කරන්නේ. මොකද ඔයාලා යම් කිසි ස්කිල් එකකට ගේන්න ඕන නිසා. ඒකට ඔයාලා අර කෝස් කන්ටෙන්ට් එක ඉවර කරලා ඊළඟ පිටුවේ පළවෙනි මාතෘකාව ලියලා තියෙන්න ඕන introduction to computer කියනවා. නැත්නම් පරිගණකය හඳුනා ගැනීම කියලා. හරි. එතන ඉඳන් තමයි අපිට කෝස් එක ඉතුරු දේවල් ටික ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. ඒතර මම මේ විදිහටම ලයිව් ක්ලාස් එකක් විදිහට බේසික් එක දවසකින් හෝ දෙකකින් උපරිම දෙකයි ඊට වඩා යන්නේ නැහැ. උපරිම දවස් දෙකකින් බේසික් එක ඉවර කරනවා. එතනින් එහාට තියෙන්නේ ඔක්කොම ප්‍රැක්ටිකල් සයිඩ් එක. පැහැදිලිද? හරි. එතකොට අපි මේ දෙසැම්බර් වෙනකන් කෝස් එක කරන නිසා හොඳ ස්කිල් එකක් තමන් ආස පැත්ත දාන්න සර්ටස් මම වැඩිපුරම අචීව් කරගෙන ආස මෙන්න මේ ටිකට. මෙන්න මේ වගේ දේවල් තමයි සර් මම ගොඩක් මගේ ඩ්‍රීම් එක මේක. අනේ ඒවා බෙදා ගන්න සර් ඒක. මට ඔයාලව ඉතින් අරන් යන්න ලේසි වෙයි. සමහර වෙලාවට සමහර ටොපික් කරද්දි මට වඩා දක්ෂ ළමයි ඉන්න පුළුවන්. මට වඩා ක්‍රියේට්ලි වැඩ කරන ළමයි ඉන්න පුළුවන්. ඒක තමයි නිර්මාණශීලීත්වය කියන්නේ. මම ආසයි එහෙම ළමයිට තව පොඩි තල්ලුවක් දෙන්න තියෙන්නේ නේද? ඒ තල්ලුව දුන්න ගමන් එයාලා ඒ ඔස්සේ ගමනක් යනවා. ඒක ගොඩක් කට්ටිය මාකටිං නේද? මාකටිං ස්කිල් එක තමන් මොනවද ලියන ඒවා තමන්ට මොනවද අලුතෙන් ආකර්ශනීය වෙන දේවල් ඇඩ් කරන දේවල් අන්න ඒවා කිරීමේ හැකියාව එක එක දරුවට වෙනස්. ඉතින් ඒ තුලින් තමයි දැන් අද හිතන්නකෝ මෙහෙම අද සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තියෙන්නේ මොන භාණ්ඩේ වුණත් අලෙවි කරන්න නිර්මාණශීලීත්වයක් තියෙනවා. නේද? ඒක ඔයාලා දාන ස්ටේටස් එක වේවා, ඔයාලා සමහරක් වෙලාවට Facebook එකේ ෂෙයා කරන පෝස්ට් එක වේවා. දැන් මෙතන බහුතරයක් මම හිතන්නේ Facebook තියෙනවා. නේද? WhatsApp use කරනවා, YouTube channel එකක් කරනවා දෙයක් තියෙනවා. ඉතින් මෙන්න මේ තුලින් ඔයාලා තවත් ඔයාලගේ තියෙන එක්කෝ ටීචිං ස්කිල් එකක්, එක්කෝ මොනවා ප්‍රොඩක්ට් එකක් අන්න ඒ වගේ දෙයක් යනකොට එකට කොහොමද මේ මෙන්න මේ දේවල් හදාගන්නේ? YouTube එකේ Facebook page එකක් හදාලා එහෙම නැත්නම් අපි හිතමු YouTube එකේ මොනවා හරි ads විදියට අපි ගත්තොත් එහෙම තව WhatsApp වල එක්කෝ catalog එකක් use කරලානේ එක එක marketing skills තියෙනවා. ඉතින් අන්න මේ දේවල් use කරලා අපිට පුළුවන් වෙනවා ඔය වගේ මොනවද අපේ business එක කොයි විදිහට develop කරන්න ඕන, කොයි වගේ දේවල්ද අපි ඉස්සරහට දෙන්න ඕන. තමන් ආස පැතිකඩ ආස දෙය කරන්න. ඒකත් කියන්න ඕනනේ. ආස දෙයට try කරන්න. එතකොට තමන් අර මුදල් හම්බ කරනවා කියන දේ තමන්ට තේරෙන්නේ මුදල් එන එක තමයි වෙන්නේ. තමන්ට එක ජොබ් එකක් කරනවා කියන දැනෙන්නේ. නේද? ගොඩක් කට්ටිය මම දන්නවා මේ මගේ යාළුවෙක් හිටියා. එයා ලංකාවේ හිටියට එයා දැන් කැනඩාවේ බිස්නස් එකක් ඕපන් කරා. කැනඩාවේ බිස්නස් එකක් තියෙනවා. මැලේසියා එකක් ඕපන් කරන්න යනවා. නිව්සීලන්ත එකක් ඕපන් කරන්න යනවා. නේද? ඒ එක ගෝල්ස්. එළි වෙනකම් වැඩ. ඒලා ගෝල් එකක් ගත්තා වැඩ. මම තාම වැඩ බා කියලා කියනවා.
ඉතින් ඒ යන ගමන එක එක හීනනේ තියෙන්නේ. ඒ හීනවලට වැඩ කරනවා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ කම්පියුටර් සයිඩ් එකේ මොනවා හරි දෙයකට ඔයාලා ඇලුම් කරනවා නම් මම කෝස් එක තුල මොනවා හරි කන්ටෙන්ට් එකක් දියත් ඔයාලා ඒ තුලින් උපරිමයේ යන්න මට වඩා කරුණු හොයන්න. මට වඩා කරුණු හොයලා එක එක නිර්මාණ කරන්න ඔටෝමැටිකලි එකකින් උඩට යන්න පුළුවන් වෙනවා. හරි මෙසේජ් එකක් තියෙනක බලමු. හරි. ඒකත් අනිවාර්යයෙන් කියනවා ඔන්ලයින් බිස්නස් එකක් කොයි විදිහටද මාකටිං එක කරගෙන යන්න ඕනේ. අපි ඒක ගමු ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියන මාතෘකාවක් යටතේ අනාගත දිශානතිය ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාලය වේවා මොනවා හරි සෝෂල් ප්ලැට්ෆෝම් එක වේවා කොහොමද අන්තර්ජාලය තුලින් අපි කොහොමද අපේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්නේ. එන්න මේ දේවලුත් අපි කතා කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. පෝස්ට් එකක් කරගෙන යන අතරතුර ඔයාලා මට කියන්න ඒ දේවලුත් මම ඔයාලට අනිවාර්යෙන් ගන්නවා. ඉතින් මම දන්න දේ මම උපරිම දේ කරනවා. මෙහෙම දෙයක් තමයි IT. එකක් කියන්න ඕන. IT කියන විෂය කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න නම් බෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මේ විෂය කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. පැහැදිලිද? දැන් මම මේක කිව්වට කමක් නැහැ නේද? ඒ හිතන්න දැන් BC කට්ටිය නේද මේ දවස්වල අපි කොච්චර platform තියනවද ලංකාව තුළ? දැන් බලන්න රොබෝ තාක්ෂණي අඩුයි ලංකාව තුළ. නේද? වෙන රටවල් වල ගොඩාරියක් උදව් කරගන්නේ තමන්ගේ වැඩවලට රොබෝ. ඊට පස්සේ අපේ බස් එක ගියාත් තාම කොන්දොස්තරවරයෙක් ඉන්නවා. දැන් පිටරට බස් වල නැත්තම් කෝච්චි වල කොන්දො කියන්නේ සාමාන්‍යයක්දී අවශ්‍යතාවය අඩු වෙලා තියෙනවා. බස් එක නම් කොන්දොස්තර කෙනෙක් නැහැ. ඒක කාඩ් එකක් වගේ තමයි QR කෝඩ් එකක් කරේ නැත්තම් කාඩ් එකක් කරේ තමයි කියවලා ඒ කාඩ් එකෙන් තමයි මුදල අඩු වෙන්නේ. නේද? ඒක බහින කොටත් නැවත ඒ කාඩ් එක තියලා තමයි බහින්න තියෙන්නේ. ඒ විවිධාකාර රටවල් වල විවිධාකාර විදිහට තමයි තියෙන්නේ. දැන් අපි අපේ රටවල ඩිජිටල් කරණය වෙනවා පුතේ. ඒක වෙමින් පවතින දෙයක්. එතකොට නේද? ඊට මොකද තිබ්බේ ගවර්න්මන්ට් ප්ලේ කියලා ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් ඔයාලා ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් තමයි සියලුම ගෙවීම් ටික කරන්නේ. ඉතින් අපිට පුළුවන් ඒ වගේ පොඩි පොඩි නිර්මාණ කරන්න. පොඩි පොඩි ඇප් ටිකක් හදන්න. ඒක තමන්ගේ මහන්සිය. දැන් කවුරුත් සර් කවදාවත් ඇප් එකක් හදලා දෙනවද ළමයින්ට? ඒක කරන්න බෑනේ. ඉතින් මම එකක් හදාගන්න. නේද? ඒතකොට ඒකට අදාළ ගුරු උපදේශනීය තමයි මම දෙන්නේ. ඔයාලා එක තින්කින් හිතන්නවා ඒක මෙහෙම වුණා නම් මේක මෙහෙම. ඒක එහෙම හදන්න පුළුවන් නම් මම තව YouTube එකේ හොයනවා. මම හදනවා මෙහෙම එකක්. නේද? අන්න ඒ විදිහට දැන් මැනේජ්මන්ට් සිස්ටම් එකත් එහෙම තමන්න තනි එකක් හදාගන්න හැකියාව තියෙනවා. තොරන්නේ ඒ වගේ තැනකට ඔයාලා ගෙන්න ගත්තොත් ඔයාලා යනවා මාරම දුරක් නේද? මොකද මම මෙතන හදන්නේ මේ මම පොළොන්නරුවේ නම් පොළොන්නරුවට සීමා වෙච්ච ළමයි කොටසක් නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ගාල්ල ඉන්නවා, මෙතන මාතර ඉන්නවා, මෙතන අනුරාධපුර ඉන්නවා, මෙතන කුරුණෑගල ඉන්නවා නේද? මෙතන ත්‍රිංකෝල ඉන්නවා, මෙතන මුල්ල ඉන්නවා, එක එක පැතිවල ළමයි ඉන්නවා. ඒකට ඒ තමන් කවුරු අභිභවා ගියත් තමන්ගේ දිස්ත්‍රික්කය තුළ පොරක් නේද? තමන්ගේ දිස්ත්‍රික්කය තුළ පොරක්. එතකොට ඒක නැත්නම් තමන්ගේ ගම තුළ පොරක්. ඒතර එතනින් හදාගත්තාම වැඩ කෑල්ල අනිත් ඒවා විදිහට ප්‍රචාරණය වෙන්න විතරයි. පැහැදිලිද? ඒතර මේ හදන ටීම් එක ලංකාව වටේම ඉන්න ටීම් එකක්. මේ බ්‍රෑන්ඩ් එක සමහරක් වෙලාවට කඩාගෙන බිඳාගෙන නේද? ලෝකයෙන් එළියට යන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් මෙතන ඉන්න පුළුවන්. ඒ තමන්ගේ හැකියාව, උනන්දුව, ආසාව. ඒ දේවල් මත පැහැදිලිද? හැමදේම එහෙම නෙවෙයි. එතනක ලව් එකක් කරගෙන යනකොට ඒක යා ඕනමයි කියලා ඉන්නවනේ යා පැඳිලාම ඉන්නවනම් ඒකම කොහොමද ලැබෙනවනේ. අන්න ඒ වගේ තමන් ඒක තදින් අල්ලගෙන දැන් ඔය කතාවක් තියෙනවා අහලා තියෙනවා. මේ අහලා ඇතිවා. සාමාන්‍ය එකම වෘත්තියේ ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් තුනක් ඉන්නවනම් එකම වෘත්තියේ එකම කියන්නේ මම මේ රාඩිය ජොබ් එකක් කරලා පඩි ගන්න එකක් නෙමෙයි මම කියන්නේ එකම බිස්නස් එකේ කියලා කියන්නම්කෝ. තමන් එකම බිස්නස් එකේ ෆුල් ටයිම් තමන්ගේ බිස්නස් එක තුලින් බෙරළ දාලා වැඩක් කරන් ඉන්නවා නම් ඒ මිනිස්සයා ලක්ෂයකට එහා පඩියකට යන එක කවදාවත් වළක්වන්න බෑ.
එයා එකම වෘත්තියේ ඉන්නවා. දැන් මම මෙතන කිව්වොත් එහෙම ලක්ෂයක් දැන් මේ ජොබ් කරන කට්ටිය වගේ ලක්ෂයක් පඩි ගන්න දරුවෙක් අත උස්සන්න. නිකන් අපි නිකන් කතා කරමු. ලක්ෂයක් පඩි ගන්න දරුවෙක් අත උස්සන්න. අයියෝ සර් ලක්ෂ නම් මොකද්ද? ඒක මම පින්නව නෑ නෙවෙයි ඈ. සමහරක් අය කියන්නේ නැහැ පඩිය. ඉක්මනට මම මේ කියන ලක්ෂයක් තමන් කරන ජොබ් එකෙන් හිතට අවංකව ලක්ෂයක් පඩි ගන්න කට්ටිය අත උස්සන්න. ලක්ෂයක්. 1.5. ලක්ෂයක් පඩි ගන්න කට්ටිය අත උස්සන්න. කරන ජොබ් එකේ. කෙනෙක් හරි ඉදී කියලා මම විශ්වාස කරනවා නැත්ද? ලක්ෂයක් හිතට අවංකව තමන්ගේ හිත තමන්ගේ හිත දන්නවා තමන් කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා. තමන්ගේ හිතින් අවංකව එළියට අරන් කියන්න ඔව් මම ලක්ෂයට එහා පඩියක් ගන්නවා. ඒ ජොබ් කරන කට්ටියගේ මම මෙහා ජොබ් කරන නැති කට්ටියට උඩින් පාත් දෙන්නේ ලක්ෂයක් නැද්ද? ලක්ෂයක පඩියක් ගන්න කට්ටිය. එක ළමයෙක්වත් නැහැ. හරි. අපි එතුලින් මෙහෙම දෙයක් කරමු. ජොබ් එකක් දැනට චූටිවට හරි කරන දරුවෙක් අත උස්සන්න. අඩුම කඩේක වැඩට හරි යනවා. තමන්ට ඉන්කම් එකක් එනවා කියන කට්ටිය අත උස්සන්න බලන්න. මොන නැති වෙන්න බෑ. අත උස්සගෙන ඉන්න. අත උස්සගෙන ඉන්න. මම ජොබ් එකක් කරනවා සර්. තුන් දෙනයි හතරයි. ඕකේ. ළමයි 4 දෙනෙක් 5 දෙනෙක් කියමුකෝ. හරි. ඔන්න බලන්න අපේ ජොබ් මාකට් එක. මම එහෙමත් දෙයක් කියන්න. නැත්තම් ඕක අවුල් වෙනවා. හරි. මට කියන්න මෙතන මම වයිසිමාව කියන්නේ දැන් ඔය ජොබ් කරන පිරිසක් ඉන්නවා ජොබ් කරන්නේ නැති පිරිසක් ඉන්නවා. මට කියන්න අපි හිතමුකෝ 2000 අවුරුද්ද ඉපදුන දරුවෙක් කියලා. හරි. ඒ දරුවෝ ඉන්නව නැතිනේ. වයස 25 හෝ 25ට වඩා වැඩි දරුවත උස්සන්න. ඒජ් එක 25 හෝ 25ට වැඩි. එහෙනම් මම ඔය කියන 2000න් පස්සේ වගේ කතන්දර යන්නේ නේ. වයස අවුරුදු 25 හෝ 25ට වැඩි දරුවත උස්සන්න. 25ත් අවුලක් නැහැ. මේ අවුරුද්දට 25යි. අවුලක් නැහැ අත උස්සන්න. ඒත් 4 දෙනා දින්නේ. ඒත් 4යි දෙනයිද? වෙන්න බෑ. මෙතන 25 නම් සම්පූර්ණ වෙලා ඉන්නවනේ 23 දෙනාට. හය දෙනයි. වයස 25 ඉන්නේ 6 දෙනා. ඒ කියන්නේ අනිත් අයට මං හිතන විදිහට තාම 20ක් විතර ඇත්තේ. ඒ ලෙවල් කරලා ආපු ගමන් වගේ වෙන්න ඇති මේ ඉන්නේ. හරියට අපි හිතමුකෝ. හරි. එතකොට තමන් එතන අදහස් කරන්න ඕන මම මෙන්න මේ දේ. ඒජ් එක 25 ඉන්න කට්ටිය 24 ඉන්න කට්ටිය කියන්නේ ළමයි වේවා, ප්‍රේම ළමයි වේවා. පොඩක් සැලකිලිමත් වෙන්න තව චූටි කාලයක් නේද තියෙන්නේ කියලා දේ. මේ චූටි කාලය කියලා කියන්නේ මම කියන්නේ ලයිෆ් එකේ ඉතුරු දේවල් වලට පුංචි කාලයක් තව තියෙනවා. නේද? කරන එකට ජොබ් එකක් කරන එකට අම්මලාට සලකන එකට ඒකට හැම දෙයකම ඕන ඉන්කම් එක. නේද? මුදල කියන දේ ඕන. ඒ මුදල අදා ගන්න තමන්ගේ රැකියාව තුලින් රැකියාවේ දේ තීරණය කරන්නේ ඒ රැකියාවේ විධානියනේ මෙයාගේ සැලරි එක තීරණය කරන්නේ. ඒතර අද ඉන්කම් එකක් තමන් හදා ගන්න ඕන. අද ඉන්කම් එක වෙනත් ආදායම් මාර්ගයක් තමන්ට කියලා ඩිසයින් වෙන්න ඕන. අන්න ඒ තුලින් තමන් අර මං කිව්ව ලක්ෂයකට යන්න පුළුවන් නම් තමන් හදාගන්න ඉන්කම් එකේ ඒක අවුරුද්දකින් වේවා දෙකකින් වේවා තුනෙන් වේවා හතරෙන් වේවා ඉස්සරහට යන්න පුළුවන් නම් තමන්ට අර ආයතනයේ සේවය කරනට වඩා තමන්ගේ
හම්බ කරපු ලක්ෂය හොයන්න ගත්ත මොකක් හරි බිස්නස් එකක් කොරදී ටිකක් එක්කෝ මොනවා හරි අපි හිතමු මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මල් පැල හරි මොනවා හරි දෙයක්. එහෙම නැත්නම් අපි හිතමු දුවක් ගෙඩි ටිකක් හරි කමන්නේ. ඒක මොනවා හරි දෙයක් දැන් මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඒ තුලින් ලක්ෂයකට යන්න පුළුවන් නම් අන්න ලොකු දෙයක්. මේක ඇතුලේ මැච් එකක් ගහන්න පුළුවන් ගේම් එකක් ඔයාලා ගහලා තියෙනවා. ඒතර මම කියන්නේ මොන බිස්නස් එක හරි කමන්නේ මේ IT ෆීල්ඩ් එකත් මරු. ඒක අතහැරෙන්නේ නැහැ. හැමදාටම ඕන වෙනවා. ජොබ් එකකට ගියත් අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එක ඕන වෙනවා. ඒ නිසා ඔයාලගේ ස්කිල් එක නැවත වතාවක් හඳුනා ගන්න, හදාගෙන ඒක තුලින් මාසෙට අඩුම ලක්ෂයකට එහාවත් යන්න පුළුවන් නම් ඔයාලට බල සාර්ථක. බල සාර්ථකයි කියන ඔයාලා ඔටෝ සාර්ථක වෙන මාර්ගය හොයාගෙන ඉන්නේ. ඒක තමයි ඔයාලගේ මාර්ගය. ඒ සමහරක් වීඩියෝ ක්ලිප්ස් හදනවා නේද? රුපියල් 3000යි 4000යි. වීඩියෝ ක්ලිප්ස් 10ක් හදාගත්තා නම් රුපියල් 40000 පැහැදිලි. මේ පොඩි පොඩි දේවල් කියන්නේ. ඒතකොට අපි ඒක බලමු ප්ලැට්ෆෝම් එක තුල කොහොමද අපි මේ දේවල් චුට්ට චුට්ට ළඟා කරගන්නේ කියලා. ස්කිල් එකක් මත හැදෙන්න ඕන ගමනක් තමයි කෝස් එකේ කන්ටෙන්ට් ටිකක් කරාට පස්සේ අපි බලමු ඔයාලගේ හැකියාවන් මත ඉස්සරහට වැඩේ අරගෙන යමු. හරි. එතකොට ඒ ටික අපි කතා කරා. එතකොට මේ පොත හැදෙන විදිය ඕකේ. ඊළඟට LMS එක කතන්දරෙත් ඕකේ. ඔයාලා පළවෙනි රිසිප්ට් එක ළඟ තියා ගන්නවා කියලා කිව්වා. මම ඉක්මනින්ම ඔයාලා ගෲප් එකට දාන්නම්. කොහොමද ඉතුරු වැඩපිළිවෙල කියලා. ඊගාව කතන්දරේ තමයි අපේ කෝස් එකට නිශ්චිත දිනයක් නිශ්චිත ටයිම් එකක් සිලෙක්ට් කරගන්න ඕන. මට මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා මගේ මේ බදාදා කියන දවස් ඇත්තටම ක්ලාස් එකක් තියෙන දවසක්. බට් ඔයාලට ඕපන් කරේ බදාදා නිසා තමයි මම බදාදා ඕකේ කරේ. මම ඔයාලට නිර්දේශ කරනවා ටයිම් එකක් බලමු ඒක ඔයාලා ඕකේද කියලා. හැමදාටම දින ටයිම් එකක්. සිකුරාදා කියන දවසේ රාත්‍රී 8:30 හෝ 9 කියන ටයිම් එක කොහොමද ඔයාලට? එන්නේ ඔයාලට හැමදාටම මේ දෙසැම්බර් වෙනකන් දෙන ටයිම් එකකට තමයි මේ යන්න හදන්නේ. කියන්න බලන්න මේ ටයිම් එක කොහොමද කියලා. මම තව ටයිම් දෙන්න පුළුවන්. මේ ටයිම් එක කොහොමද? එන ඔයාලා හැමදාම ක්ලාස් එක තියෙන ටයිම් එක. තව මේක මෙහාට ගන්න ඕන නම් එහෙම කියලා චුට්ටක් මට ඒක ෆික්ස් කරගන්න ඕන. කලන නම් ඕකේද? අනිත් අය කියන බලන්න මේ ටයිම් එක හැමදාටම එන මේ දෙසැම්බර් වෙනකම් ඒක ඕකේද හැමෝම? වන් ෂොට්ම ඕකේ වෙලා. කියන බලන්න. නිදිමත නම් හැදෙන්නේ නැති වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් ඇහැරලා ඉන්න පුරුදු වෙන්න. ඊට පස්සේ නේද යන්න නම් අපි කට්ටක් කන්න ඕන. පැහැදිලිද? එහෙම චේතනාවකින් වැඩ කරන්න රෙකෝඩින් දෙනවා මේක හරි YouTube දාලාම රෙකෝඩින් දෙනවා. සිපස්නියක් නෙවෙයි. ඒව හම්බ වෙනවා රෙකෝඩ් එකට වඩා සර්ත් එක්ක කතා කරලා මැච් එක ගන්න එක පොඩ්ඩක් තෘප්තිමත් භාවයේ වැඩි. පැහැදිලිද? ආය අහන්න පුළුවන් සර් ඒක උනේ නෑනේ. ඒක කොහොමද වෙන්නේ? අනේ අපි ඒක තව පාරක් කරමුකෝ. එතකොට ඒක සර් එක්කම යනකොට ගාන්න තුල්ලේ වෙනවා. හරි ඒක ෆස්ට් ටයිම් ඕකේ වුණා සර් දුන්න ටයිම් එක. හේතුව කියන්නම් දැනට සඳුදා යනවා පුතේ මගේ මොනවද 3rd year class එක. අඟහරුවාද ප්‍රී. අඟහරුවා දෙන්නත් පුළුවන්. අඟහරුවා දෙන්න පුළුවන් වෙන්නේ මැයි මාසේ 11න් පස්සේ. ඇයි? දෙවන වසර දරුවන්ගේ විභාගය යනවා මේ දවස්වල. ඒකේ IT පේපර් එකේ තියෙන්නේ මැයි 11. දැන් අඟහරුවාද යන්නේ දෙවන වසර දරුවන්ගේ පන්ති. බදාදා නම් සර්ට තියෙනවා පුතේ A level පන්තියක්. අද ඒක ස්ටොප් කරා වෙන දරුවන්ට මේක කරන්න ඕන නිසා. තොර බ්‍රහස්පතින්ද කියන දවසක් යටලුවක් නැහැ දැනට. ඒක දෙන්නත් පුළුවන්. ඊපස්සේ සිකුරාදා කියන දවස තමයි මම ඔයාලට තෝරලා දුන්නේ. පැහැදිලිද? සෙනසුරාදා බෑ. සෙනසුරාදා දෙවන වසර දරුවන්ගේ පන්තිය රෑ 8ටද. ඔව් අපි 8:08. ඉරිදා කියන දවසත් ගැටලුවක් නැහැ. හැබැයි වෙහෙසකාරී දවසක්.
ඉරිදා කියන දවස. එතකොට මේක ඕකේ නම් වැඩේ ඕකේ නැත්නම් මට අඟහරුවාදා දාලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට බ්‍රහස්පතින්දා දාලා දෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මේ සති දෙක විතරක් මේ දරුවන්ටම දීලා තියෙන්නේ මේ මාසේ 11 විභාගෙ නිසා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. දැනට නම් අපි දැනට නෙවෙයි ඒක ෆික්ස් හැම වෙලාවටම කවද්ද අපේ ටයිම් එක සිකුරාදා රෑ 9ට. ඒක හැමෝටම ඕකේද කියලා මට පොඩ්ඩක් කියන්න. මොකද මට ආයෙ වෙනස් කරන්න බැරි වෙයි. මොකද හැමදාම දැන් ඔන්ලයින් පන්ති සෙට් වෙලා තියෙන්නේ. ජාපුර ෆස්ට් ඉයර් උන්න දැන් පළමු වසරත් පන්තියක් කෝල් කරලා තියෙන නිසා. මේක කෝස් එකේ ඩේ එක මේක සෙනසුරාදා රෑට කියලා කියන්නේ දෙවන වසර දරුවන්ගේ දවස. ඊට පස්සේ අඟහරුවාදා එක අයින් වෙනවා තව දවස් 10කින් විතර. ඒකට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නැද්ද ඒ ටයිම් එක? හරි. මම ඕකේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගැටුවක් නැහැ. එතකොට මම ඔයාලගේ කෝස් එක නිර්දේශ කරන්නේ දැනට අපි ඔහොම යමු. ප්‍රශ්නේ මොනවාරි වෙනසක් කරන්න උනොත් කියමු අපි අඟහරුවාදා කියන දවස බ්‍රහස්පතින්දා කියන දවසට ගමු. කාට හරි ප්‍රශ්නයක් ආවොත් හැබැයි ගන්න වෙන්නේ මෙන්න මේ 10 වෙනි 11 වෙනිදාෙන් පස්සේ. හරි. එහෙනම් අපි දැනට ඔන්න ෆික්ස් කරගත්තා. ඔයාලගේ කෝස් එක පැවැත්වෙන්නේ සිකුරාදා රෑ 9ට. කියන්නේ මේ සතිය ඔයාලගේ නෑ. ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දාත් නෑ. ලබන සතියක් නෑ. ලබන සතියේ අවුරුදු නිවාඩුව දීලා තිනවා ළමයිට හොඳටම. අපේ කෝස් එක මට කියන්නේ ඊළඟ සිකුරාදා වෙන දවස කවද්ද කියලා. ඒ කියන්නේ ලබන සිකුරාදා නෙවෙයි ඊළඟ දවසේ සිකුරාදා තමයි අපේ ස්ටාර්ට් එක ගන්න. කෝස් එක පටන් ගන්න ඉස්සරහට කන්ටිනියු වෙනවා. ලබන සතියේ බෑනේ පුතේ අවුරුදු සීසන් එකත් එක්ක ඒක වින් කරන් දෙන්න ඕන අවුරුද්ද. මට දිනයක් බලලා කියන්න දරුවෙක් ලබන සිකුරාදා නෙවෙයි ඊළඟ සිකුරාදා එන්නේ කවද්ද දිනේ? 25 25. 21 ඕකේ 22 ඕකේ අඟහරුවාදා 23 24 25. මෙන්න මේ දවසේ තමයි ඔයාලගේ පළවෙනි දවස පටන් ගන්න. සිකුරාදා රෑ 9ට තමයි ඔයාලගේ පළවෙනි ලෙසන් එක ආරම්භ වෙන දවස. මොකද ලබන සිකුරාදා අවුරුද්දට නිමාඩු දීලා තියෙන්නේ. ඊළඟ සිකුරාදා ඉඳන් හැම සිකුරාදාකම රෑ 9ට ක්ලාස් එක තියෙනවා. දැන් දිනේ ඇවිල්ලා 9ද 9. ඔව්. හොඳ නිමාඩුවක් තියෙනවා. ඒතර මේ අතරතුරත් දරුවන්ට පුළුවන් සහභාගී වෙන්න කෝස් එකට යාළුවෝ ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි ස්ටාර්ට් කරන්න මේ දිනේ නිසා යාළුවෝ ඉන්නවනම් සහභාගී වෙන්න පුළුවන්. මෙතන ඉඳන් රෑ 9ට හැමදාම ක්ලාස් එක කන්ටිනියු වෙනවා දෙසැම්බර් මාසයේ දක්වා. මේක කලින් වගේ ගන්න ඕනම නම් පොඩක් කියන්න. ඒ කියන්නේ මේ කලින් ගන්න කියලා කියන්නේ මෙහෙම අඟහරුවාදා කියන දවසට වෙනස් කරන්නත් පුළුවන් ක්ලාස් එක. බ්‍රහස්පතින්දා කියන දවසට වෙනස් කරන්නත් පුළුවන්. මේ 10 වෙනිදාෙන් පස්සේ ඒ කියන්නේ එන මැයි මාසේ 10 වෙනිදාෙන් පස්සේ මේ දවස් දෙකට ඕන රෑ 7ට ක්ලාස් එක ගන්නත් පුළුවන්. කියන බලන්න ඒකත් අපි එතනින් විසඳලා ඉවර කරගමු. මේ ටයිම් එක දිගටම ගන්න එකද හොඳ නැත්නම් මැයි මාසේ 10න් පස්සේ මේ දවස් දෙකෙන් 7:30ට ගන්න එකද හොඳ? ඒකත් අපි විසඳලා ඉමු ප්‍රශ්නේ. කොහොමද? සිකුරාදා 9:11ද ටයිම් එක? ඔව් පුතේ රෑ 9:11 තමයි තියෙන ටිකක් අර වලට කොහොමද? නිදිමතද බෝරින්ද? ඒ ටයිම් හොඳයිද නැත්නම් මට පුළුවන් මේ 10 වෙනිදා ඒ කියන්නේ මේ ඔයාලා 25 පටන් ගන්නනේ. එහෙම නැත්නම් මට පුළුවන් මැයි මාසේ මුල් සතියේ ඉඳන් මේ දවස් දෙකේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා 7:30ට පන්තිය ගන්න. සර් 9න් පස්සේ තියෙන එක හොඳයි. 9 පස්සේ තියෙන එක හොඳයි. ඔව් සර්. අපිට නයිට් වැටෙනවා එතකොට මේ පොඩ්ඩක් අමාරුයි. ආහා. එහෙනම් අපි මේ ටයිම් එක ගමු. මේ ටයිම් එක ගමු. අවුලක් නැහැ.
හරි ඕකේ නියමයි. සිකුරාදා හැමෝම ඕකේ. හරි. ඒක ෆික්ස් උනේ. ආයි මම වෙන ටයිම් ගැන මුකුත් හිතන්නේ නැහැ. සිකුරාදා රෑ 9ට ක්ලාස් එක තියෙනවා. good okay. එහෙනම් අපි ටයිම් එකත් ඔන්න සිලෙක්ට් කරා. අපේ කෝස් එක ආරම්භක ඩේට් එකත් අපි ෆික්ස් කරගත්තා. ඒතර ඔයාලට වැඩක් කිහිපයක් දීලා තියෙනවා. මොනවද දීලා තියෙන වැඩ ටික? ඩිප්ලෝමා කෝස් එකලා දාලා ෆොටෝ ඒ කියන්නේ සෝරි මොනවද අපි පොත හදන්න පිටු 120ක ඊට වඩා වැඩි පොතක් අරගෙන ඒක හදන්න ඕන ඔයාලා. ඊට පස්සේ කන්ටෙන්ට් ටික ලියා ගන්න ඕන. පළවෙනි ටොපික් එක විදියට ඉන්ට්‍රොඩක්ෂන් ටු කම්පියුටර් කියලා ලියන්න ඕන. ඒතර මේ වෙනකොට ඔයාලගේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක ඔයාලට ඕපන් වෙලා තියෙයි. එතකොට ඒකට අදාළ රෙජිස්ටර් ටිකත් ඔයාලට මම කරන විදිය ගෲප් එකේ දානවා. එතකොට ඔයාලා LMS එක ඇතුළට ගිහිල්ලා ඒ ඩීටේල්ස් ටික ෆිල් කරන්නත් ඕන. ඒ දේවල් ඔක්කොම ටික මේ දවස වෙනකොට ඉවර වෙනවා. පැහැදිලිද? එතකොට බැංක් ස්ලිප් එහෙම නම් ඇටච් කරන්න ඕන නැහැ. විස්තර අපි පේමන්ට් කරපු ඩේට් එක ඒව ටික මම ඇඩ් කරන්නේ. ඔයාලට ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් ටික ඇඩ් කරන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඒක එක දරුවන්ට මම කතා කරනවා මේ ටිකේදී LMS එක ඕපන් කරලා ඒ විස්තරය අර පර්සනල් විස්තර ටික ඇඩ් කරලා පස්සේ ඉතුරු දේවල් ටිකත් මම කතා කරලා දෙනවා. ඒතකොට අපි මේ වෙනකොට ඒ ඔක්කොම ටික සම්පූර්ණ කරගෙන තමයි වැඩේට අත තියන්න හදන්නේ. ඒක ලස්සන LMS එකක් තියෙනවා අපිට. ඒ වගේම ටයිම් එක හැමදාම ජෙනරේට් වෙනවා. සිකුරාදා රෑ 9ට ක්ලාස් එකක් ස්ටාර්ට් වෙනවා. හරි නේද? හරි. ඔන්න අපේ වැඩසටහන ආරම්භ වෙන විදිය. මොකද LMS එකේ ප්‍රශ්නෙත් ඉවරයි. දේවල් ටික යනවා. එතන ඔයාලට එන්න බැරි වුණ දරුවන්ට රෙකෝඩින් එකක් මම හිතන්නේ LMS එකට අප්ලෝඩ් කරොත් හොඳයි කියලා හිතෙනවා. එහෙම හොඳයි නේද? එන්න බැරි වුණොත් රෙකෝඩින් එකක් LMS එකටම දාලා දුන්නාම හොඳයිද? YouTube එකෙන් ප්ලේ වෙයි. එහෙම හොඳයි සර් LMS එකට. ඔව්. එතන මම හිතන්නේ ෂෙයා වෙන්නෙත් නෑ. ඒක සිකියුරිටි තමන්ට යූස් කරන්න පුළුවන්. තමන්ට ID එකක් ඒ ටික දෙන්න. මේ දවස් වෙනකොට ওই ප්‍රශ්න ඔක්කොම විසඳන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද සර් අද ඇවිල්ලා 9 දවස් ක්ලාස් කරන්නේ හෙටයි අනිද්දායි විතරයි. ඒ කියන්නේ මොනවද අවුරුදු වලට නිවාඩු දෙනවා ළමයිට. ඒකට මම ගොඩක් බිසි එකම අඩුයි මෙතනින් ගම්ම එහාට මට මේ දේවල් ඔක්කොම ටික මැනේජ් කරන්න හැකියාව තියෙනවා. හරි නේද? ඕකේ. එහෙනම් මේ වැඩ ටිකත් හරි. රෙකෝඩින් එකත් LMS එකටම දාමු කියලා කිව්වා. ඔන්න ටයිම් එක අපේ සිකුරාදා පැය 9:25 වෙනිදා තමයි පටන් ගන්න. හරි. එතකොට ඔය ටික තමයි පුතේ මට ෆස්ට් ඩේ එක විදියට කතා කරන්න උවමනාව තිබ්බේ. ඔයාලට දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? දැන් අපේ කෝස් එකේ කන්ටෙන්ට් ටික ලියනවා. ඊට පස්සේ LMS එකේ වැඩ ටිකක් කරලා දෙනවා. ඊට අමතරව මොනවද අපි කිව්වේ කොතන කවර දාන දේවල් ටිකත් ඔයාලා කරගන්න ඕන. ප්‍රධාන අරමුණ අපේ කිව්වා කෝස් එකේ කොහොමරි ජොබ් එකකට යන්න තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඊට පස්සේ කෝස් එකේ ඩියුරේෂන් එක කිව්වා ඩිසෙම්බර් වෙනකන් තියෙනවා. ඊට පස්සේ ජනවාරි තමයි මේක එක්සෑම් එක කෝල් කරලා කන්විටේෂන් ටික දීලා සර්ටිෆිකේට් ටික දෙන්නේ. හරි. මීට අමතරව මොනවා හරි දෙයක් අහන්න තියෙනවද? කියන්න බලන්න. message or ඊට අමතරව මොනවා හරි දෙයක් අහන්න තියෙනවද? හරි. එතකොට මම හිතනවා කැම්ප් එකේ කේස් එක අහන්නේ. අපේ කෝස් එක පටන්ගෙන මාසයක් ඇතුළත අපිට පුළුවන් නායකත්ව පුහුණුවට යන්න. කෝස් එක පටන්ගෙන මාසයක් ඇතුළත. ඒ කියන්නේ අපි 25 පටන් ගත්තොත් ඊළඟ 25ට පැන්න ගමන් අපිට නායකත්ව පුහුණුවකට
ඔක්කොම ටික ඕකේ නම් මට ඒක හදලා දෙන්න පුළුවන්. අපි කතා කරමු කෝස් එකත් එක්ක. කී දෙනෙක් එනවද? මේ දේවල් ටික චුට්ටක් අපි කතා කරමු. මාසයක් ඇතුළත පුතේ. නෑ පුතේ ප්‍රශ්නයක් නෑ. දැනට මෙතන මම කරන දේ ඔයා ග්‍රහණය කරගන්න. අපිට ලැප් එකක් ඉස්සරහට ගමු. ඒවත් Tamanට මේ ලයිෆ් එකේ බැරියර් කියලා තියාගන්න. දැනට පැති පුතේ රෙකෝඩින් එකක් ටිකක් තියෙනවා සම්පූර්ණයෙන්ම LMS එකට අප්ලෝඩ් වෙලා. Tamanට එතකන් කරන දේවල් ටික බලලා හැමෝම බලන්න. හැමෝම කියලා කියනවා මගෙන් බල කරනවා නෙමෙයි කෝස් එක තුල. Tamanට මැෂින් එකක් තිබ්බොත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පුතේ. පැහැදිලිද? දැන් හිතන්නකො මේම ජොබ් එක වගේම අපිට මොන වැඩක් කරත් හිතන්නකො කැම්පස් එකකට යනකොට උනත් තියනවා නේද ලැප් එකක් කරන් දෙනව නේද? දැන් අපිට මේ අනේ සර් මේ ආර්ථිකයත් එක්ක ගන්න අපහසුයි. හරි මම ඒක පිළිගන්නවා. ගන්න අමාරුයි. ඒක බ්‍රෑන්ඩ් නිව් නැතත් සාමාන්‍ය එකක් කරේ ගන්න මුලින්ම. ඒක තමයි පස්සේ තමයි බ්‍රෑන්ඩ් නිව් ගන්න හිතෙන්නේ. ඔයාලා දන්නවද මගේ පළවෙනි කම්පියුටර් එක Pentium 2 විශ්වාස කරයිද දන්නේ නැහැ. Pentium 2 මම කියන්නම් මේකේ hard disk එක. hard disk එක 4යි. gigabyte 4යි. RAM එක නිකන් 16ක් හරි 64ක් හරි තිබ්බේ. MB megabyte තිබ්බේ. මේ මගේ පළවෙනි මැෂින් එක. hard disk එක gigabyte 4යි. RAM එක megabyte 16යි. megabyte 16. එතකොට ඕකේ ගේම් එකක්වත් වැඩ කරන්නේ නැහැ නේද? දන්නවද gigabyte 4ට මොනවද දාන්නද? ඒක තමයි මගේ පළවෙනි කම්පියුටර් එක. Pentium 2. සමහරක් වෙලාවට මම හිතන්නේ කාටවත් මේ හම්බෙලාවත් නැහැ. පුරාවස්තුද සර් කියලා හරි. ගොඩාක් ඈත අතීතේ. මට හම්බුනේ පළවෙනි මැෂින් එක 2008 වගේ මට මතකයි. ඒක මම මුලින්ම කම්පියුටර් එකක් අතපත ගාපු අවුරුදු. ඒතර මම ඔයාලට කියන්නේ කම්පියුටර්ස් එකක් නැත්තම් worry වෙන්න එපා. කෝස් එක කරන්න පුළුවන් පුතේ රෙකෝඩින් ටික බලලා ග්‍රහණය කරගන්න. ඊට පස්සේ try කරන්න use laptop තියෙනවා රුපියල් 50000ට අඩුවෙන්. රුපියල් 50000ට අඩුවෙන් තියෙන තැන් තියෙනවා. චූටි කාලයක් යනකොට මාස 2කට මාස 3කට යනකොට චූටි try එකක් දෙන්න. 50000 කියන මුදල සාමාන්‍යයෙන් කෙනෙක්ට හොයන්න පුළුවන් මුදලක්. ඒවා බැරියල් වගේ දාගන්න නැන්නේ අතට. ඒක කරන්න පුළුවන්. ඒ වගේ එකක් ගන්න අතපත ගානකොට සමන් ජෙනරේෂන් එක අඩුම 4th එකක් හරි 6 එකක් හරි නේද? ඒ වගේ එකක් ගන්න පුළුවන් ওই 50000ට අඩුවෙන් කියන. නැත්තම් ওই සාමාන්‍යයෙන් යාළුවෝ ගාව දැන් මේ ඔයාලගේ ක්ලාස් කරන මම ලැප් එක ගත්තේ රුපියල් 50000ට. i3 එකක්. හැබැයි හදිස්සියව යාළුවෙක් විකුණන්න ඕනුනා. මම එහෙමොත් කියලා තියෙන විකුණනවා නම් හදිස්සිය මාව දැනුවත් කරන්න. මට අග්ගාල එක මිලදී ගන්නවා. හේතුව දැන් මගේ ළමයිට මම ප්‍රැක්ටිකල් කරන්න දෙන්න බෑ. ඉතින් මට ලැප් එක අවශ්‍යතාවය උපරිමයි. ඉතින් මම රුපියල් 50000ට අඩුවෙන් තියනවා නම් අපේ ගම තුල මම පණිවිඩය යවලා තියෙන්නේ ඕක ලැප් එක විකුණන්න එපා. ඕක මට දෙන්න. මම ඔයාලට සල්ලි දෙන්නම්. ඒක කොහොම හරි කොටස් දෙකකට හරි කොටස් තුනකට හරි දීලා මම කොහොම හරි ලැප් එක ගන්නවා. පැහැදිලිද? එහෙම තමයි මමත් හදන්නේ. එහෙම ටික ටික එකතු කරන් ඉන්නවා. මොකද මට දැන් මේ පැත්තේ දරුවෝ හැමෝටම ලැප් නැහැ නේ පුතේ. එයාලට අග්ගා වෙනවා නේ සර් බැයිද අපිට ප්‍රැක්ටිකල් කරන්න සර්ගේ අවස්ථාව දෙන්න. හරි එන්න පුතේ. ඊළඟ මම මේ ළමයිට ලැප් එක ගන්න දෙනවා ප්‍රැක්ටිකල් කරන්න. එතකොට මම මෙතන ආයෝජනයක් කරලා දෙන්නේ මම තමයි. දැන් මට මේක ඔන්ලයින් නිසා ඒ වැඩේ කරන්න බෑ. මම ඔයාලට දෙන උපදෙස් කොහොම හරි බලන්න try කරන්න චූටි හරි එකක් ගන්න. එතකොට තමන්ට තමන්ගේ ස්කිල් එක ඩෙවලොප් වෙලා ඒ මුදල ඉතා ඉක්මනින් හොයන්න පුළුවන්. අන්න ඒක පුතේ. ඔව් 50ට අඩුවෙන් ගන්න පුළුවන්. අලුතෙන්ම වගේ ගෙවන්න වගේ ගන්නවා නම් හිර වෙන්න එපා. රුපියල් සාමාන්‍යයෙන් 25000 30000ක් වගේ දාලා ඔය සිංග ඊට පස්සේ සොෆ්ට්ලොජික් අබාන්ස් වගේ ආයතන වලින් රුපියල් මම හිතන්නේ 20000ක් විතර වාරිකේ ගෙවන්න ගන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ඒවා
හැබැයි මං හිතන හොඳ රීකඩේෂන් තියෙන හොඳ ලැප් එකක් ගන්න පුළුවන් 50ට අඩුවේ. ඒක හොඳයි. ගද්දි කියන්න බ්‍රෑන්ඩ් නිව් ගන්න නම් කියන්න පොඩක් කතා කරමු. සෙකන්ඩ් ගේ දරුකුත් කතා කරා ඊයේ පෙරේද කොහොම හරි ලැප් එකක් ගත්තා කියලා කිව්වා. මේ ඒක වැදගත් ඒ පුතේ. ඒ කියන්නේ ඒක අපරාධයක් වෙන්නේ නංගියෙක් මල්ලියෙක් වේවා. එයාට උනත් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවා. දැන් ඊතර මේ කම්පියුටර් එක එදා මට හම්බුනේ නැත්තම් නේ 2008 මට අරන් දුන්න කම්පියුටර් එක. මගේ අම්මටත් මට අරන් දුන්න කම්පියුටර් එක මට එදා හම්බුනේ නැත්තම් අද සමහරක් වෙලාවට මම මෙතන නැති වෙන්නත් පුළුවන්. හරිද? කියන්නේ සමහරක් වෙලාවට මගේ ඩ්‍රීම්ස් වෙන පැත්තකට යන්න තිබ්බා. මේක අතර දුන්නා. කඩලා බින්දලා හරි කමන්නේ දාපන් මොනවා හරි දෙයක් ඔකේ ඉගෙන ගන්න කියලා. ඉතින් අද එකකින් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔය කරන ආයෝජන ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ ලයිෆ් එකට. හරි. ගද්දි කියන්න බලමු අපි ඒක. 50ට අඩුවෙන් ලැප් එකක් ගන්න පුළුවන්. ගමේ තියෙනවා නම් ගොමේ ඔය විකුණන ඒවා පොඩ්ඩක් තියෙනවා නම් චුට්ටක් චෙක් කරන්න. යාලත් සමහරක් අයට ලොකුවට ඒක දන්නේ නැහැ. ඒකේ වටිනාකම කොච්චරක්ද? අනේ ඔය කීයක් හරි දෙන්නකෝ කියලා එහෙම කියනවා. ඒක පොඩ්ඩක් අපි බලන්න ඕන මොකක් හරි මැච් එකක් මේකේ ගහ ගන්න පුළුවන් නේද කියලා. ඊයලා දන්නේ නැත්නම් ඊයලාට වැඩක් නැත්නම් ඒක ගත්තට ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. නේද? මටත් ඒ වගේ ආපු ලැප් කීපයක් තමයි මම ගත්තේ. ඉතින් වැඩක් නැත්නම් අපිට වැඩක් තියෙනවනේ. මම ලැප් කීපයක් තමයි සරුවත් ගත්තේ. හරි. තව මොනවද පුතේ තියෙන්නේ ප්‍රශ්න? යන්න බලන්න. නැද්ද ගැටලුව ආය? ඒතර පැමිණීම පොඩ්ඩක් බලන්න ඕනේ ඇටෙන්ඩන්ස් ටික ලකුණු කරනවා ඔයාලගේ. දැන් ඊට දවසේ දැන් ඇටෙන්ඩන්ස් ටිකුත් ලකුණු කරනවා. පන්තිය පැමිණීමක් කියන්නේ බලන්න එන්න කොහොමද පාසල එන්න බලන්න. ඒවා දැන් ලොකුවට ගියා කරන්නේ නැහැ. නමුත් පැමිණීම කියන දේ අනිවාර්යෙන් තියාගන්න. අපි ඇටෙන්ඩන්ස් මාර්ක් කරමු. ඒ දේවල් LMS එක ඇතුළේම ඕකේ කරමු. හරි. එහෙනම් වෙන ගැටලු නැත්නම් අපි ක්ලාස් එක අද ස්ටොප් කරමු. ප්‍රශ්න තියෙනවද කියලා චුට්ටක් බලලා ගෲප් එකේ දාන්න. නිතර මොනවා හරි ප්‍රශ්න එනවා නම් කියන්නේ ජානු ඉන්නව නම් තව ඇතුළත් කරගන්න. අපි 25 වෙනිදා රෑ 9ට අපි පළවෙනි ඩේ එක ආරම්භ කරනවා. හරි. එහෙනම් පුතේ අපි අදට නතර කරමු ක්ලාස් එක. ගැටලු තියෙනවා නම් ඕනම දරුවෙක් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් දාන්න. එතකොට මට පුළුවන් කතා කරලා මේ දේවල් වලට උත්තර දෙන්න. එහෙනම් හැමෝටම අය අපි හම්බ වෙනවද? අය අපි හම්බ වෙන්නේ නැහැ නේද? අය අපි හම්බෙන්නේ 25 නේ. එතකොට එන අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් වැඩි කරගෙන අවුරුදු සමරලා නේද? එන්න 25 ක්ලාස් එකට ටිකක් අඩුවෙන් ගන්න නේද? නැත්නම් මහත්යේ ළමයි ටික කොල්ලෝනා වෙනම පිස්සුවක් දායි නේද? උන්ට ඒ දේවල් පොඩ්ඩක් පරිස්සමින් කරගෙන ලබන සතියේ හැමෝටම ඒ කියන්නේ සුබ අලුත් අවුරුද්දක් 14 කියන සඳ දිනයක් නේද? සඳ දිනේ ඒක හොඳ සතියක් උනන සමරන්න පුළුවන් සතියක් කරගන්න. ඒක ඊගා සතිය නම් අපිට තියෙන එක දිගට නැවත වැඩ කරන්න නේද? 21 ඉඳන් නැවත වැඩ කරන්න තියෙන්නේ. ඔයාලා හම්බෙන්නේ 25 වෙනිදා ලබන සතිය හොඳට එන්ජොයි කරන්න. එන්ජොයි කරලා ඊගා සතිය නම් ආය නේද? ටික කරන්න වෙනවා. හරි. එතකොට ලබන සතිය 25 එකම හම්බ වෙන්නේ. එතකොට අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අපි ක්ලාස් එක ස්ටොප් කරමු.
good night. Wassalamai. හැමෝටම. Good night, sir. Thank you. good night. Thank you, sir. Okay, good night. Okay, good night. Sunlight. Okay, බලුතරු දැකීමටම